ලොවක් පිළිගත්ත මෙන්න මේ හඬ අභ්‍යාස 4 ඔයා ඕනම තැනක කතා කරන්න යන්න කලින් විනාඩි 5ක් කරලා යන්න. එහෙම වුණොත් ඔයාගේ වචන පැටලෙන එක, දිව ලිස්සන එක, දිව පැටලෙන එක, වචන හරියට උච්චාරණය වෙන්නේ නැති එක මේ හැමදේම අනිවාර්යෙන්ම හරියනවා. හරි. අපි බලමු මොනවාද ඒ හඬ අභ්‍යාස 4 කියලා. පළවෙනි එක තමයි අපිට මුලින්ම සිද්ධ වෙනවා අපේ මෙන්න මේ තොල්වල තියෙන બ્લોක් එක නැති කරගන්න. මොකද්ද? පළවෙනි හඬ අභ්‍යාසය මෙන්න මේක. බ 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 බ. දෙවනි හඬ අභ්‍යාසය නම් අපි පොඩි දවස්වලත් ගෙදර ඉන්න ගමන් චුලියට කරපු දෙයක්. හැබැයි අපි ඒ දවස්වල නම් දන්නේ නැහැ මේක හඬ අභ්‍යාසයක් කියලා. හරි. අපි බලමු දෙවනි හඬ අභ්‍යාසය මොකක්ද කියලා. හරි. දැන් අපි අපේ දිවේ තියෙන બ્લોක් එක නැති කරගමු. තුන්වෙනි හඬ අභ්‍යාසය. ලා 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 ලා. දැන් අපි බලමු හතරවෙනි හඬ අභ්‍යාසය මොකක්ද කියලා. ඔයත් අනිවාර්යෙන්ම ඕනම තැනක කතා කරන්න යන්න කලින් විනාඩි 5ක් අරගෙන මෙන්න මේ හඬ අභ්‍යාස 4 කරලා යන්න අමතක කරන්න එපා. ජය වේවා.